ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව කඩාකප්පල් වීම, ව්‍යාපාර ක්ෂේත්‍රයේ බිඳ වැටීම, ව්‍යාපාර ක්ෂේත්‍රයේ අලුතෙන් නිපැයුම් අලුතෙන් දේවල් කරගන්න බැරි වීමට හේතු සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ කරුණු කාරණා ශාස්ත්‍රීය භාවය පාඩු නොකා අපි ශාස්ත්‍රීය භාවයෙන් ජීවත් වෙන විදිය තැනට සුදුසු නොවන ගැන අපි කතා කරොතින් ව්‍යාපාරයක් බිඳ වැටෙන්න එකම හේතුව වෙන්නේ අපි සාමාන්‍යයෙන් අපි තැනකට ගියාම අපිට දැනෙනවා අපිට පේනවා අපිට ඒක අත්විඳින්න වෙලා තියෙනවා මිනිස්සු ඉන්නවා ගොඩාක් ව්‍යාපාර ක්ෂේත්‍රය කරන අය කතා කරන්නේ මෙතන ලොකුවට ප්‍රශ්න තියෙන්නේ එන ගැනුම් කරුවත් එක්ක ගැනුම් කරුවා එන අපේ ව්‍යාපාරයට අපේ ෂොප් එකට අපේ වෙළඳ කටයුතු කරන ස්ථානයට එන්නා වූ ගැනුම් කරුවත් එක්ක අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යතාවය කතා කිරීම එයාගේ කාරණාව නොපිරිහෙලා ඉෂ්ට කිරීම මේකේ හොඳම උදාහරණය තමයි අපේ ලංකාවේ අපේ සිංහල කට්ටිය තැනකට ගියාම බඩුවක් ගන්න වෙනද සැලකට ගියාම ඔයාට ඕන නම් අරගෙන යන්න ඔයාට මේ ඕන තැනකින් හොයලා අල්ල අරන් යන්න පුළුවන් කියලා බලාගෙන ඉන්නව නේද? නමුත් මුස්ලිම් ජාතිකයෝ මුස්ලිම් කට්ටිය කවදාකවත් සද්ද නැතුව ඉන්නේ උඩඟු වෙලා. ඒගොල්ලෝ කොහෙන් හරි ඒක එතන ඒගොල්ලන්ගේ ෂොප් එකේ නැත්තම් එයා වෙන කොහේ හරි ගිහිල්ලා එක ගෙනත් දෙනවා නේද? කස්ටමර් කඩා ගන්නෑ නේද? සේවකයව එන සේවාදායකයව කඩා ගන්නෑ. ඉතින් මේ අපේ තියෙන බිඳ වැටීම ඔන්න ඕක තමයි. අපේ තියෙන උඩඟු බවට ඕනනම් අරගෙන යන්න මට කිසි ගැටලුවක් නැහැ. ඔය තියෙන ඉතින් ඔයාට ඕක අතට දෙන්න ඕනේ නැහැනේ වගේ එකක් හිටියොත් අපි අනිවාර්යෙන් ව්‍යාපාරේ බිඳ වැටෙනවාම තමයි. ව්‍යාපාර කිව්වහම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නොඑක් දේවල් තියෙනවා. ව්‍යාපාරමය කටයුතු කරන නොඑක් දේවල් තියෙනවා. මම ගොඩක් කතා කරන්නේ රන් භාණ්ඩ, එතකොට රන් ආභරණ, රන් භාණ්ඩ, එතකොට අපි පාවිච්චි කරන රෙදිපිලි ආයිත්තම් තමයි මම කතා කරන්නේ. මොකද අපි ක්‍රීම් එකක් ගන්න ගියත්, අපි සාරියක් ගන්න ගියත්, අපි හෑන්ඩ් බෑග් එකක් ගන්න ගියත්, අපි සපත්තුවක් ගන්න ගියත්, අපි ගොඩාක් කැමති කවුරු හරි අපිට පර්ෆියුම් එකක් ගන්න ගියත්, අපි හරි කැමති කවුරු හරි අපි හා සමානම අපිත් එක්ක කතා කරනවා නම් මොකද අපිට අපේ අවශ්‍යතාවය ලැජ්ජ නැතුව කියන්න පුළුවන්. දැන් ගොඩක් කාන්තාවෝ සුදු වෙන්න කැමති, හැම ක්ලීන් කරගන්න කැමති. ඒ වුණාට එයා මේ කියන්න ලැජ්ජයි. මට මෙන්න මෙහෙම එකක් තමයි ඕනේ කියලා කියන්න ලැජ්ජයි. එහෙම ඒවා තියෙනවා නේද? එතකොට අර එයා හා සමානව කවුරු හරි ඉන්නවා නම් එයා එක කියනවා මට මෙන්න මේ දේ තමයි ඕනේ. මට පොඩ්ඩක් මේක හොයලා දෙන්න කියලා. එතකොට Tamanට කෙලින්ම ඒක වෙලදාම් වෙලා ඉවරයි ඒක. කතා කරනවා කියන්නේ වෙලදාම හරි. වෙලදාමේ ක්‍රියාපටිපාටි හරි. එතකොට එයා ඒකට හැමදාම එන්න පටන් ගන්නවා. අඳුරන කෙනෙක් ඉන්නවා මම අඳුරන කෙනෙක් ඉන්නවා මේ ෂොප් එකේ මට ඕන දෙයක් මෙයා හොයලා දෙනවා ගියාම මටම හරියන කෙනා කියලා එයා එකෙම බඩු ගන්න හදනවා. ඉතින් අන්න ඒකයි පුතේ ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරය ගැන හොඳට අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න කියන්නේ. අපිට අර අපිට පාඩු අත්විඳින්න වෙන්නේ පාඩු කන්න සිද්ධ වෙන්නේ අපේ අර නිශ්ශබ්දතාවය උඩඟු වගේ අපි ඉන්න ඕන කෙනෙක්ට දැක්කම අයියෝ මෙයා hina වෙන්නෙත් නැහැ. මෙයා කතා කරන්නෙත් නැහැ. එයාට ඕනනම් එයා අරන් දීපු අරගෙන ගිය දෙන් වගේ එකක් කරන්න හොඳ නැහැ කවදාකවත්. අපි පුළුවන් තරම් අපේ ශාස්ත්‍රීය භාවය අපි ලං කර ගන්න ඕනේ. එන මිනිස්සුන්ට hinaවෙන් කතාවෙන් තමයි අපි ජය ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ හිත දිනා ගන්න ඕනේ. ඕනම තැනක. තවත් එකක් තමයි දැන් අපි ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරේ කරන්නේ මගේ නම් ව්‍යාපාරේ මම වැඩි හරියක් ඒ ව්‍යාපාරේ කරන තැන ඉන්න ඕනේ. ඒතර තමයි සාර්ථකත්වයේ තියෙන්නේ.
අපි කාට හරි බාර දීලා සේවකෙක්ට බාර දීලා පඩියක් හින්දා ඔයා මේ පඩියම හින්දා මම දෙන පඩියට වානේ නිසි ආකාරව වැඩ කරන්න ඕනි කිව්වොත් එයා පඩිය හින්දානේ වැඩ කරන්නේ. නමුත් මෙතන දිනු කරගන්න එයා උදව් කරන්නේ නැහනේ. ඒකයි. ඒ වෙයි තියෙනවා ගොඩාක් දේවල් කතා කරන්න ගත්තොත්. ඉතින් එයාගේ හිත දිනා ගන්න විදිහට කතා කරන්නනේ. ගොඩාක් අයගේ හිත දිනා ගන්න. සමහර අයට මේක ලස්සනයි කිව්වහම එයා ඕන දෙයක් ගන්නවා. මේක වට ලස්සනයි, මේක වට ගැලපෙනවා, මේක දාන්න, මේක මේ පාට තමයි වට හරියට හරියන්නේ කියලා කියනව නේද? ඒක අනිවාර්යයෙන්ම එයා ගන්නවා. දැන් යන බ්‍රෑන්ඩ් එක මේක තමයි, දැන් යන ෆැෂන් එක මේක තමයි. දැන් මෙන්න මේක තමයි, දැන් මේ පාට මේ කලර්ස් වලින් තමයි දැන් ගොඩක් අඳින්නේ. දැන් මේක තමයි පාවිච්චි කරන්නේ, මේක තමයි අයිටම් එක එහෙම කියලා කියනව නේද? ඒකම තමයි ගන්නෙ. ඉතින් බිස්නස් එකට කට තියෙන්න ඕනේ. හොඳට කතා කරන්න පුළුවන් කටක් තියෙන්න ඕනේ. hina වෙන්න පුළුවන් ලස්සන දත් ටිකක් තියෙන්න ඕනේ. ආකර්ෂණයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ආකර්ෂණය නැති අයට ආකර්ෂණය කරගන්න විදිය ආකර්ෂණයට කොහොමද අපි අනුගත වෙන්න ඕනේ කියලා අපි ඒකට වැඩ කරගන්නත් ඕනේ. ඉතින් පාඩුවට යන්න දෙන්නේ නැතුව ලක්ෂ්මී දෙවියන්ගේ ආකර්ෂණ යන්ත්‍රයක් තියාගෙන ලක්ෂ්මී දෙවියන්ගේ පහනක් පත්තු කරගෙන සුවඳ දුම් අල්ලගෙන ආකර්ෂණය ලබාගෙන ලස්සනට වෙළඳ ව්‍යාපාරය කරගන්න කියලා මං ඉල්ලා හිටිනවා. අපේ රට අපේ නගරය දියුණු වෙනවා කියන්නේ අපේ රට දියුණු වෙනවා. අපිට අමාරුකම් නැති වෙනවා. මම රටේ දියුණුවට මම කතා කරන්නේ. රට දියුණු වෙනවා කියන්නේ අපි නිකම්ම දියුණුයිනේ. එක වෙළඳ ව්‍යාපාරයක් ගොඩාක් ඔය රටවල් වලින් ගෙන්නන ඇඳුම්, පැළඳුම් එක විසිතුරු දේවල් රටවල් වලින් ගෙන ආනයනය අපනයනය කරනවා නම් පිට රට වලින් අපි ගෙන්නනවා නම් අපිට ලංකාවට විදේශ විනිමය එනවා. ඉතින් අපි අපේ රට ගොඩ ගන්න විදිහක් අපි හැම පැත්තෙම අපි බලන්න ඕනේ. Taman දියුණු වෙනවත් එක්කම රටත් ගොඩ ගන්න විදිහක් බැලුවොත් අපි හිතනවා අපිට දැනෙනවා ඒක සාර්ථකයි කියලා. එතකොට මේක තමයි අපේ ලංකාවේ ශාස්ත්‍රීයභාවය. නේද? ලංකාවේ ශාස්ත්‍රීයභාවයට අපි වැඩ කටයුතු කරේ නැත්නම් අපි පොළොවට බරක් නේ මේ ඉපදුනාට නේද? ඒ හින්දා සැමටම ජය වේවා, සමගින්ම ව්‍යාපාර දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාටම ව්‍යාපාර ස්ථානවල කිරි ඉතිරේවා. හවසට උදේ එන මිනිසයා හවසට සිනා මුසු මොහොනින් ගෙදර යන්න ලොකු ආකර්ෂණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.